හැලෝ සිරි ඔයාට පුළුවන්ද මගේ මහන්සේ නැති කරන්න ඔබේ මහන්සිය මට නැති කරන්න බෑ. නමුත් මට පුළුවන් උපදෙස් ලබා දෙන්න. මේකද ජීවිතය කියන්නේ මට නම් දැන් ඇති වෙලා තියෙන මං ඔයාට කතාවක් කියන්නම්. ඇස් දෙක වහගන්න. ඔයාට මතකද පොඩි කාලේ යාළුවොත් එක්ක සතුටින් ගෙවපු කාලය? ඒ කාලේ ජීවිතේ ගොඩාක් වගකීම් තිබුණේ නෑ. ජීවිතේ සංකීර්ණ වෙලා තිබුණෙත් නෑ. ඉතින් ගොඩාක් විනෝදෙන් ඒ දවස් ගෙවුණා. ඒ විතරක් නෙමේ. පවුලේ අය එක්ක ගෙවුණු කාලය, විනෝදෙන් එකට ටීවී බලපු විදිහ, ලස්සන කතාවක් අහලා සතුටුණු විදිහ. ඒ නිසාම තමයි මිනිස්සු කැමති ආපහු ඒ කාලයට යන්න. ඔයා ටිකක් ලොකු වුණාම ඔයාට මතකද යාළුවෝ එක්ක විනෝද ගමන් ගිය විදිහ, එකට එකතු වෙලා කෑම කපු විදිහ, ඔයා කැමතිම තැන ඉඳන් පින්තූරයක් ගන්න එක? මේවා ඔයාගේ ජීවිතේ ලස්සනම දවස් වෙලා තියෙන්නේ ඔයාට ජීවිතේ ලස්සනම මතකයන් තිබුණු නිසා. මාව නිර්මාණය කරලා තියෙන්නේ මිනිසුන්ගේ වැඩ පහසු කරන්න, කාලේ ඉතුරු කරන්න. නමුත් අද මිනිසුන්ට ඒ ඉතුරු කරපු කාලයෙන් තමන්ගේ ජීවිතේට නිදහස් වේලාවක් වෙන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඔබ ළමාවියේදී ගෙවා ඇති සුන්දර මතක අද ජීවත් වන දරුවන්ට ගෙවා තමන්න අවස්ථාව නොලැබී යමින් පවතිනවා. ඒ කියන්නේ ඔවුන්ට ඔබට මෙන් සුන්දර ළමාවියා අහිමි වී යමින් පවතිනවා. අද වෙන විට මිනිසුන් සැබෑ ලෝකයේ අත්දැකීම් වෙනුවට වර්චුවල් ලෝකයට මිනිසුන් පුරුදු වෙමින් තිබෙනවා. ඉතා වේගවත් තාක්ෂණික දියුණුවක් අද වෙන විට ලෝකයේ සිදුවෙමින් පවතිනවා. මිනිසුන්ගේ ජීවිත ඉතා සංකීර්ණ වෙමින් පවතිනවා. මිනිසුන්ගේ නිදහස් කාලය ෆෝන් එක විසින් උදුරගෙන තිබෙනවා. ඔබට දැනුණු දේම අද ලෝකෙ බොහෝ දෙනෙක්ට දැනෙන්න පටන් අරන්. ඒ ඔවුන්ගේ සංකීර්ණ ජීවිතය නිසා. මේ හැමදේම සමබරව පවත්වාගෙන යන්න අවශ්‍ය නම් ඔබේ ජීවිතයට යම් නිදහසක් ලබා දෙන්න. ඔබ කුඩා කල එකතු කරගත් මතකයන්සේ අලුත් මතකයන් සැබෑ ලෝකයේ එකතු කරගන්න. ඔබට ලැබී ඇති ජීවිතය සතුටින් ගත කරන්න.